ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ අනගාരിക ධර්මපාලතුමා පිළිබඳ තොරතුරු සමගිනි. වර්ෂ 1864 සැප්තැම්බර් මාස 17 වන දින මාතර හිත්තැටියේදී ඩොන් ඩේවිඩ් හේවාවිතරණ නමින් අනගාരിക ධර්මපාලතුමා උපත ලැබීය. පියා ඩොන් කරෝලිස් මුදලිතුමා වූ අතර මව මල්ලිකා හේවාවිතරණ නම් විය. දෙමටකොඩ බැප්ටිස්ට් විද්‍යාලය, කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්ටියානි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය යන මිසනාරි කතෝලික පාසල්වලින් අධ්‍යාපනය ලැබීය. එසේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් බෞද්ධ ධර්මය උගත්තේය. වයස් අවුරුදු 16 දී හෙන්රි ස්ටීල් ඔල්කට් තුමා සමග සම්බන්ධ වී පරම විඥානාර්ථ සංගමයට ඇතුළු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1886 දී ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල් ආරම්භන ලදී. කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය ඒවා අතර ප්‍රධාන තැනක් ගනී. කුඩා කල සිට භාවිත කළ විදේශීය නාමය ඉවත් කර ධර්මපාල යන නම යොදාගත් ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ නිසාවෙන් අනගාരിക ධර්මපාල නම් විය. සිංහලෙනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිව් යන උදාර පාඨය යටතේ දේශන පැවැත්වූ මෙතුමා ගවුමස් කෑමට එරෙහිව ජනතාව දැනුම්වත් කරන ලදී. වර්ෂ 1908 සිංහල බෞද්ධයා සතිපතා පුවත්පත අරඹමින් දෙවන්ත ආකල්පමය පරිවර්තනයක් ඇති කළේය. සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා බෝධි සමාගම ආරම්භන ලදී. බුද්ධගයාවේ හා මදුරාසියේ විශ්‍රාමශාලාද ඉන්දියාවේ 1921 ධර්මරාජික විහාරයත් 1931 මූලකන්දකුටි විහාරයත් ආරම්භීය. ලංකාවේ ආයුර්වේද ක්‍රමය ඇති කරමින් ආයුර්වේද රෝහල් ආරම්භවා සීම බිඳ වැටී තිබූ කර්මාන්ත යළි නගා සිටවන ලදී. සම්බුදු දහම ආසියා, ඇමරිකා, යුරෝපා ආදී මහදීපතුන හිම දේශනා කිරීමට මුල් වූ පළමු බෞද්ධයා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ය. 1931 ජූලි 13 බරණැස ඉසිපතන මූලගන්ධිකුටි විහාරයේදී සිරි දේවමිත්‍ර ධර්මපාල නමින් පැවිදි දිවියට එළඹි අතර 1933 අප්‍රේල් 29 දින අපවත් විය. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා බුදුදහමේ උන්නතිය උදෙසා මෙන්ම සිංහල ජාතිය නගා සිටුවීමෙහිලා අපරිමිත කැපවීමෙන් දැවැන්ත මෙහෙවරක් කළ ජාතියේ සම්පතකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කර සිටිනවා. නැවතත් දැනුම පිරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමුගන්නවා.